අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අපිට එන්න කියලා පණිවිඩයක් ලැබුණා. ඒ නිසා අපි අද ආවේ පහුගිය දවසකදී රාජාංගනයේ සද්ධාරත්න කියන භික්ෂුව ඊටාම අපහාසාත්මක ලෙස මට දෝෂාරෝපණය කළා. ඒ වගේම අසභ්‍ය වචනයෙන් බැනවැදුනා. ඉතින් ඒ කාරණාවේදී මේ භික්ෂුවකට නොගැලපෙන විදියට තමයි ඒ භික්ෂුන් වහන්සේ නමක් විදියට හැසිරුණේ. ඔහු ශාසන නිරපාරපු පුද්ගලයෙක්. එයාට නීතිමය ක්‍රියාමාර්ග ගත යුතුයි කියන එක තමයි අපි පැහැදිලි කරන්නේ. අනිත් එක තමයි කාටවත් තමන්ගේ අදහස් දැක්වීමේ නිදහස තියෙනවා. කාටවත් දෝෂාරෝපණය කරන්න කාටවත් අසභ්‍ය වචනෙන් බනවදින්න බෑ. ඒක රටේ නීතියට අනුව සම්පූර්ණයෙන්ම වරපතල වැරැද්දක් අපරාධමය ක්‍රියාදාමයක්. ඒ නිසා තමයි මේ බැනවැදීම සම්බන්ධ කුණුහරුපෙන් බැනවැදීම සම්බන්ධව අපි පැමිණිලි කරා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට. ඒ අනුව අද අපිට එන්න කියලා තියෙනවා. ඒ අනුව තමයි අද ආවිල්ලා අපි මේ පිළිබඳ කරුණු පැහැදිලි කරන්න යෙදුනේ. ඉතින් උන්වහන්සේට උසාවියනුත් මීට පෙර ආතුව නියෝගයක් නිකුත් කරලා තියෙනවා. ඔය සම්බන්ධවම ක්‍රියාදාමයක් සම්බන්ධව මින් මතුවට මේ භික්ෂුව යම්කිසි ආකාරයකින් කාට හරි දෝෂාරෝපණය කරන සහ අසභ්‍ය වචන ප්‍රකාශ කළහොත් උසාවියට දැනුවත් කරන්න කියලා නඩුකාරතුමාට දැනුවත් කරන්න කියලා. මම හිතන්නේ 22 වෙනිදා නඩුව සම්බන්ධව කැඳවීම තියෙනවා. ඉතින් මම හිතන්නේ එදාට අනිවාර්යයෙන්ම උන්වහන්සේව වැරදිකාරයෙක් බවට පත් වෙයි කියන එක අපිට පැහැදිලි කරන්න තියෙන්නේ. ඉතින් මම දැන් මේ රජය බංකොලොත් වෙලා තියෙනවා. රජය බංකොලොත් වෙච්ච එකෙන් වහගන්න මේ එක එක පුජ්‍යලෝ දාලා මේ ශාසනයට මොකද භික්ෂුව කියලා කියන්නේ අදීය නෙමෙයි. එදා ඉඳලා ඉතිහාසයේ ඉඳලාම භික්ෂුවගේ කාර්යභාරය තමයි රටත් ජාතියත් සම්බුද්ධ ශාසනයත් වෙනුවෙන් පෙනී සිටින එක. ඒ නිසා අද මේ පුජ්‍යලයෙක් ඇවිල්ලා රටේ දේශපාලනට ආවා කියලා භික්ෂුන් වහන්සේලාට ගරහලා භික්ෂුන් වහන්සේලාට අවනම්බු කරලා උන්වහන්සේලා කටවල් වහන්න බැහැ කියන එක පැහැදිලි කරන්න ඕනේ. අපි දන්නවා මේ රටේ යම් විපත්තියක් වෙච්ච හැම වෙලාවකදී සුද්දන්ගෙන් ආක්‍රමණය වෙච්ච වෙලාවේ, පෘතුගීසි ලංදේසි ආක්‍රමණය වෙච්ච වෙලාවේ, ඒ විතරක් නෙමෙයි සුනාමියක් ආපු වෙලාවේදී, ඊගාවට ද්විත්වා සුලිකුණාටු ආපු වෙලාවේදී, ඊගාවට නියන්සාය ආපු වෙලාවේදී හැම වෙලාවකදීම භික්ෂුව රටේ ජනතාව වෙනුවෙන් පෙනී සිටියා. ඒ වගේම තමයි මාවිල්ලාරු සොරවුව නිදහස් කරගන්න බැරුව රටේ වසර 30ක සාපලක් යුද්ධයක් තියෙන වෙලාවකදී මාවිල්ලාරුවෙන් කන්තලේ දක්වාම නැගෙනහිර ප්‍රදේශයෙන් තනිකරම සිංහලයා සහ අනිකුත් ජාතීන් පළවාරින සූදානම් වෙන වෙලාවේදී අපි ඒ වෙලාවේදී වෙඩි උණ්ඩේ නොතකා ඒ යුද බිමට ගියා. ගිහිල්ලා අපි ඒක නිදහස් කර ගැනීම සඳහා සුවිශාල කාර්යභාරයක් කළා. ඒක භික්ෂුවේ කාර්යභාරයක්. ඒ නිසා භික්ෂුවර රට ජාතිය සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරනවා කියලා කියන්නේ උන්වහන්සේලා මේ පන්සල ආරක්ෂා කිරීමනේ රටට ජාතියට විපත්තියක් වෙන හැම වෙලාවකදීම උන්වහන්සේලා පෙනී සිටින. දැන් ඔය පිරිස ඔය භික්ෂුන් වහන්සේලාට අගෞරව කරන නිරාගමිකයෝ සඳහන් කීප දෙනෙක් ඉන්නවා. ඒ නිරාගමිකයෝ දේශීයත් ඉන්නවා විදේශිකයවත් ඉන්නවා. ඔවුන් පැහැදිලිව කියනවා මේ භික්ෂුන් වහන්සේලා මේ හාමුදුරුවෝ පන්සලටලා බණක් භාවනාවක් කරගන්න කියලා. පන්සලටලා බණ භාවනාව අපි කරන්න ඕන වෙලාවෙදී ඒවා අපි නොකර හරින්නේ නැහැ. ඒවා අපි අනිවාර්යයෙන්ම අපිට අදාළ කාරණාවක්. ඒ විතරක් නෙමෙයි අපි අහන්නේ දැන් මේ කියන එවුන් පවා අද මේ මැරිලා ගස්කල් මහ විශාල රූස්ස ගස් ඇදිලා භික්ෂුන් වහන්සේලා නොහිටිනේ. නිසා සුද්දට එරෙහිවත් ඒ වගේම රටට විපත්තියක් කිච්ච හැම වෙලාවකදීමත් භික්ෂුව පෙනී සිටියා. ඒ භික්ෂුවගේ කාර්යභාරය අදත් තියෙනවා. අපි හෙටත් ඒ කාර්යභාරය කරනවා කියන කාරණාව පැහැදිලි කරන්න ඕනේ. අනික් කාරණා තමයි රට දැන් මේ වෙනකොට සම්පූර්ණයෙන්ම අගාධයටපත් වෙලා තියෙන්නේ. පැහැදිලිව සඳහන් කරන්න ඕන අද වෙනකොට මම හිතන්නේ පරිප්පු රුපියල් 300 තියච්ච පරිප්පු කිලෝ එක රුපියල් 500 ගාන දක්වා වැඩි වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා මේ පරිප්පු කිලෝ එක නේ 500 රුපියල් 500 ගානකට වැඩි වෙලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි අනිකුත් සෑම ද්‍රව්‍යයක්ම මිල වැඩි වෙලා තියෙනවා. දැන් අපි අහන්නේ මේක මේ අර වහලා තියෙන සමුද්‍ර සංධිය හරහා එන මේ ගමන් මාර්ගයක නෙමෙයි ඉන්දියාවෙන් පරිප්පු ටික ගේන්නේ. ඒ ගේන පරිප්පු එකට බදු ගහනවා කියලා කියන්නේ මොකද්ද මේ? රටේ ජනතාව සූරාගෑමේ වැඩපිළිවෙල හැර වෙන කිසිම දෙයක් නෑ. අනිත් එක දැන් අපිට මේගොල්ලෝ කිව්වා අර මැති ඇමතිවරුන්ට අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාම කියනවා මැති ඇමතිවරුන්ටගේ පස්ස තියාගෙන යන්න මෙච්චර වටින වාහන මොකටද කියලා. දැන් අපි දැක්කනේ මේ දවස්වල දැන් මේ පහුගිය දවස්වල අර ගෙනල්ලා ජනාධිපති මන්දිරය ඉස්සරහා දාලා තියෙනනේ වාහන වගේක් V8 විවිධ ආකාරයේ මහතිසු කොබ්බෝගේ වාහන. දැන් ඒවට මොනවද කළේ? ඒවා විකුණලා සල්ලි ගත්තද නෑ. දැන් මේ මැති ඇමතිවරු පාවිච්චි කරන්නේ ඒවා විතරක් නෙමෙයි හොඳ සුපිරි වාහන V8 වගේ වාහන සාමාන්‍යයෙන් ලීටරයට කිලෝමීටර් 3-4ක් තමයි යන්න පුළුවන්කම තියෙන්නේ. මේ වෙලාවේදී මේ මිනිස්සුන්ට රෙදි හොද ගන්න සුමානයකට සැරයක් රෙදි හොද ගන්න කියලා කියන මැති ඇමතිවරු ලැජ්ජ නෑ. මේ සමාජයේ සාමාන්‍ය ජනතාව පොදු ජනතාව අහිංසක මිනිස්සු දුප්පතාගේ හිතවතාගේ මේ දේශපාලන පක්ෂයක් විදියට අනුන්ගෙන් කෙහෙල් කන අරගෙන ඇවිල්ලා අනුන්ගෙන් හාල් ටික අරගෙන ඇවිල්ලා ජීවත් වෙච්ච අය අද වෙනකොට බඩවල් ඉස්සරහට ඇවිල්ලා සුපිරි වාහන වල තත්ත්වයකටපත් වෙලා තියෙන ඊගාට ලීටරයකට කිලෝමීටර් 3-4ක් යන V8 පාවිච්චි කරන ලැජ්ජ නැද්ද?
මේවා මහා අසික්කිත වැඩ කියන එක පැහැදිලිව මතක් කරන්න. ඒ නිසා මේ වයින් භික්ෂුන් වහන්සේලාට ගරහලා මේ රට වෙනුවෙන් කතා කරන අයට ගරහලා ඒ වගේම රටට ආදරය කරන මිනිස්සු හිරේ දාලා මේවා වහන්න බෑ. ඒ නිසා ආණ්ඩුව යන ගමන හෙට අනිද්දාම මේ ආණ්ඩුව විසි වෙලා ආණ්ඩුවට ප්‍රතිප්‍රහාර ලැබෙයි කියන එක පැහැදිලි කරන්න ඕනේ. හැබැයි අපි මතක් කරන්න ඕනේ ආණ්ඩුවත් යම් කිසි දවසක තව ටික දවසකින් එළියට වැටෙනවා. වැටලා ওই ඩෝබියෝ ටිකත් ඒ වගේම අනිත් අයත් එන ආණ්ඩුවකින් පහර දෙනකොට ඇත්තටම අපි ඔවුන් වෙනුවෙන් පෙනී සිටිනවා. මොකද මිනිහෙක් අසරණ වුණාම අපි කැමති නෑ පාගල බිමට දාන්න. ඒ නිසා ඔවුන් වෙනුවෙන් පෙනී සිටිනවා කියන කාරණාව මතක් කරන්න ඕනේ.